අධ්‍යාපනයේ නැවුම් ප්‍රෝග්‍රෑම් ටක්සලාව කොලේ. ආදරණීය දරුවනේ, අපි මීට කලින් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ආරම්භ කළා. මෙන්න මේ සාකච්ඡාව යටතේ 2023-24 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයේ සිට 10 වන ප්‍රශ්නය දක්වා සාකච්ඡා කරා. එහෙමනම් අපි බලාපොරොත්තු වෙනවා 11 වෙනි ප්‍රශ්නයේ සිට 20 වෙනි ප්‍රශ්නය දක්වා මේ වීඩියෝ මගින් සාකච්ඡා කරන්න. හොඳයි දරුවනේ. එහෙනම් අපි බලමු 11 වෙනි ප්‍රශ්නය. මේ 11 වෙනි ප්‍රශ්නයේ විශේෂත්වයක් තියෙනවා. අපි මීට කලිනුත් ඔයාලට කිව්වා සමහර ප්‍රශ්න තියෙනවා පුතේ බැඳි ප්‍රශ්න. බැඳි ප්‍රශ්න කියන්නේ එක ප්‍රශ්නයක් හා සම්බන්ධ වෙනවා තවත් ප්‍රශ්නයක්. එතකොට දැන් අපිට ගැටලුවක් තියෙනවානේ. මොකද දරුවනේ ගැටලුව? එක ප්‍රශ්නයකට පිළිතුරු වැරදුනොත් අනිවාර්යයෙන්ම අනිත් ප්‍රශ්නයටත් පිළිතුරු වර්ධිනවා. අන්න ඒ නිසා අපි මෙන්න මේ ප්‍රශ්නය බොහොම සැලකිල්ලෙන් කළ යුතු ප්‍රශ්නයක්. මොකද ලකුණු දෙකක් හිමි කර ගැනීම හෝ අහිමි කර ගැනීම තීරණය වෙනවා මේ ප්‍රශ්නෙත් එක්ක. එමනම් බලමු අපි 11 වෙනි ප්‍රශ්නය. මේකේ තියෙනවා දරුවනේ ප්‍රකාශ 4ක් දීලා. මොකද්ද මේ ප්‍රකාශ 4? ඒ තමයි පළවෙනි ප්‍රකාශය මෙහෙමයි තියෙන්නේ. පහත ප්‍රකාශ ඇසුරෙන් අංක 11 සිට අංක 12 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ප්‍රකාශ 4 මෙන්න මේවා. A. සකපෝරුව භාවිතායෙන් මැටි වලන් තැනීම. B. අකුණු වලින් ආරක්ෂා වීමට අකුණු සන්නායක භාවිතය. C. සීගිරි උද්‍යානයේ නිර්මාණය කිරීම. D. ලම්බාකාර බිත්ති බැඳීම. එහෙමනම් දරුවනේ අපෙන් 11 වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා පූර්ව ඓතිහාසිකයේ තාක්ෂණය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශ මොනවාද? ඒ වගේම 12 වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා අනුරාධපුර යුගයේ තාක්ෂණය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශ මොනවාද? එහෙමනම් පැහැදිලිව දන්නවා 11 වෙනි ප්‍රශ්නේ පූර්ව ඓතිහාසික යුගයේ තාක්ෂණය, 12 වෙනි ප්‍රශ්නේ අනුරාධපුර යුගයේ තාක්ෂණය. අපි බලමු. සකපෝරුව භාවිතයෙන් මැටි වලන් තැනීම. පුතේ සකපෝරුව භාවිතයෙන් මැටි වලන් තැනීම ආරම්භ කළේ පූර්ව ඓතිහාසික යුගයේ. එහෙමනම් පළවෙනි ප්‍රශ්නයට A පිළිතුරට අත්‍යවශ්‍යයි. එතකොට A තියෙන්නේ පළවෙනි උත්තරේ තියෙනවා, දෙවෙනි උත්තරේ තියෙනවා, තුන්වෙනි උත්තරේ නෑ, හතරවෙනි උත්තරෙත් නෑ. එහෙනම් 3 4 කියන පිළිතුරු දෙකම වැරදි. දැන් අපිට ඊළඟට අපි කතා කරමු B. B අකුණු වලින් ආරක්ෂා වීමට අකුණු සන්නායකය භාවිතය. පුතේ දැන් දන්නවා අපි අකුණු වලින් ආරක්ෂා වෙන්න අකුණු සන්නායක භාවිතා කළේ දුටුගැමුණු රජතුමාගේ කාලේ රුවන්වැලි මහා සෑය. රුවන්වැලි මහා සෑය අකුණු සන්නායකයක් නිර්මාණය කරන ලද බව මේ වන විටත් පුරාවිද්‍යාත්මකව සනාථ වෙලා ඉවරයි. මෙන්න මේ අකුණු සන්නායකයට තමයි අපි කිව්වේ වජ්‍ර චුම්බටය කියලා. එහෙමනම් දැන් අපිට පැහැදිලි දරුවනේ මේක අයිති වෙන්න ඕන අනුරාධපුර යුගයට. එතකොට B අනුරාධපුර යුගයේ නම් අනිවාර්යයෙන්ම පිළිතුර ඇතුලේ B තියෙන්න බෑ. B තියෙනවා නම් උත්තරේ වැරදි. එහෙනම් බලන්න පළවෙනි උත්තරේම B තියෙනවා. A සහ B. දැන් අපි සමස්ත ප්‍රශ්නය කියවන්න ගියේ නෑ. බොහොම කෙටි වෙලාවයි ගත්තේ. හැබැයි අපි පිළිතුරු දෙකම ගොඩනගාගෙන ඉවරයි. ඒ නිසා උත්තරය A සහ D. නමුත් අපි තවදුරටත් මේක විග්‍රහ කරගෙන යමු. සීගිරි උද්‍යානයේ නිර්මාණය කිරීම. පුතේ සීගිරිය නිර්මාණය කරේ කාශ්‍යප රජතුමා 5 වන සියවසේදී. මේක හරි අපූර්ව නිර්මාණයක්. සමහර විට මේක තමයි ලංකාවේ මෙතෙක් තිබිච්ච ආරක්ෂිතම බලකොටුව. ලංකාවේ මෙතෙක් තිබිච්ච ආරක්ෂිතම බලකොටුව තමයි සීගිරිය. මොකද සීගිරිය තමයි වැඩිම ආරක්ෂක උපක්‍රම ප්‍රමාණයක් දකින්න ලැබෙන්නේ. ජල දුර්ග, වන දුර්ග, පංක දුර්ග,
කටුදුර්ග ප්‍රාකාර මේ ආදී වශයෙන් ආරක්ෂිත උපක්‍රම විශාල ප්‍රමාණයක් අපිට දකින්න ලැබෙනවා. හැබැයි ඒ වගේම අපි දන්නවා සීගිරිය පස්වෙනි සියවසේ කාශ්‍යප රජතුමා නිර්මාණය කළේ රජමාලිගයක් විදියට. එහෙමනම් පුතේ සීගිරිය අයිති වෙන්න ඕන අනුරාධපුර යුගයට. එතකොට අනුරාධපුර යුගයට නම් අයිති වෙන්න ඕන සී තියෙන්න ඕන අනුරාධපුර යුගයේ. එනම් B සහ C තමයි අනුරාධපුර යුගයට අයිති වෙන්නේ. ඒක අපිට පැහැදිලි දැන් මේ මොහොත වෙනකොට. ඊළඟට බලන්න D ලම්බාකාර බිත්ති බැඳීම. ඔය ලම්බාකාර බිත්ති බැඳීම පූර්ව ඓතිහාසික යුගයේ පැවතිච්ච බවට සනාථ කරන්නට තියෙන හොඳම සාධකය තමයි උඩරංචා මඩමෙන් සොයාගත්ත ගෙබිම. නැත්තම් ඒ නිවාසයේ නටබුන්. මොකද ඒක කටුමැටි වලින් කරපු නිවාසයක නටබුන් අපි හොයාගත්තා. ලම්බාකාර බිත්ති බැඳීමෙන් සිදුවෙන දේ තමයි කිසියම් වස්තුවක් ලම්බාකාර වූ විට පොළොව දෙසට ඇතිවන තෙරපුම හෙවත් පීඩනය ශූන්‍ය වේ. එහෙනම් මෙන්න මේ හේතුව මත නිසා තමයි පුතේ මේ බිත්ති පෙරලෙන්නේ නැත්තේ. එතකොට මේ තාක්ෂණය සොයාගත්තේ අනුරාධපුර යුගයේ නෙමෙයි පූර්ව ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයා. එහෙමනම් දැන් අපි පිළිතුරු දෙක පැහැදිලි. පළවෙනි උත්තරේ වෙන්නේ A සහ D පූර්ව ඓතිහාසික යුගය. අනුරාධපුර යුගයේ තාක්ෂණය B සහ C. 13 වෙනි ප්‍රශ්නය. අතීතයේදී ශ්‍රී ලංකාවේ කාසිවල වටිනාකම තීරණය කිරීමට පදනම් වූ සාධකය කුමක්ද? පුතේ කාසිවල වටිනාකම තීරණය කිරීමට පදනම් වූ සාධකය මෙන්න පිළිතුරු. පළවෙනි පිළිතුර කියනවා විශාලත්වය. එහෙනම් කාසියක් විශාල නම් හරිද? වටිනාකම වැඩි. කුඩා නම් වටිනාකම අඩුයි. ඔන්න එක උත්තරයක්. ඊළඟට තියෙනවා පුතේ ලෝහ බර. ලෝහයේ බර වැඩි නම් වටිනාකම වැඩි. ලෝහයේ බර අඩු නම් වටිනාකම අඩුයි. තුන්වෙනි උත්තරේ තියෙනවා නිකුත් කළ වර්ෂය. එහෙනම් වර්ෂය පරණ නම් වටිනාකම වැඩි. අලුත් නම් වටිනාකම අඩුයි. නැත්නම් අලුත් නම් වටිනාකම වැඩි. පරණ නම් වටිනාකම අඩුයි. එතකොට ඒක තව උත්තරයක්. ඊළඟ උත්තරේ තියෙනවා නිකුත් කළ රට. රට ඇමරිකාවද ලංකාවද ඉන්දියාවද එංගලන්තයේද මේ විදිහට රට තීරණය. ඇත්තටම දැන් අපි දන්නවා පැහැදිලිවම අබේගිරියෙන් සොයාගත්තනේ රන් කැබැල්ලක්. රන් දෙවිසි කලද. එතකොට පුතේ මුලින්ම මෙන්න මේ බර සටහන් කිරීමක් දකින්න ලැබෙනවා. එතකොට මේ බර සටහන් කරාට පස්සේ ඊළඟට තීරණය කළා ඒ මත ඉඳගෙන කාසි නිර්මාණය කළා. ඒ නිසා ලෝහයේ බර තමයි කාසියක වටිනාකම තීරණය කරන සාධකය වෙන්නේ. හොඳයි පුතේ. එහෙමනම් අපි බලමු 14 වෙනි ප්‍රශ්නය. ගෘහ දණ්ඩ බද්ධ යනු මෙන්න පිළිතුරු 4. වැව්වල ජලය භාවිතා කරන්නන්ගෙන් අය කළ බද්දකි. රජුට අයත් ඉඩම්වල වගා කිරීම වෙනුවෙන් ගොවීන් විසින් රජයට ගෙවන ලද්දකි. 3. ඇලමාර්ගවල මසුන් ඇල්ලීම වෙනුවෙන් රජයට ගෙවිය යුතු බද්දකි. 4. සැඟවී සිටි අපරාධකරුවන් අල්ලා ගන්නා තෙක් ඔවුන් ජීවත් වූ ගම්වල වැසියන්ගෙන් අය කළ බද්දකි. දැන් අපි බලමු මේ බදු වර්ග ටික වෙන වෙනම. මොකද පුතා ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනවා කියන්නේ අපිට දැනුම එකතු කරගන්නවා කියන්නේ. ඒ ප්‍රශ්නෙට අදාළ උත්තරේම විතරක් කතා කරලා ප්‍රමාණවත් වෙන්නේ නෑ ඇත්තටම. වැව්වල ජලය භාවිතා කරන්නන්ගෙන් අය කළ බද්ද. පුතා මොකද්ද මේ බද්දට කියන්නේ? මේක තමයි දකපති. මොකද්ද? දකපති. වැව්වල ජලය භාවිතා කරන්නන්ගෙන් අය කළ බද්ද දකපති. සමහර විට මතක තියාගන්න දරුවනේ මේ ප්‍රශ්නය මීට පෙර ප්‍රශ්න පත්‍රයක අහලා තියෙන්න පුළුවන්. නැවත ඉදිරියට එන ප්‍රශ්න පත්‍රයක අහන්නත් පුළුවන්. ඊළඟට තියෙනවා රජුට අයත් ඉඩම් වගා කිරීම වෙනුවෙන් ගොවීන් විසින්
රජයට ගෙවන ලද්දකි. මොකද්ද? බොජක පති. රජුට අයත් ඉඩම් වගා කිරීම වෙනුවෙන් ගොවීන් විසින් රජයට ගෙවන බද්ද බොජක පති. ඊළඟට බලන්න පුතේ ඇලමාර්ගවල මසුන් ඇල්ලීම වෙනුවෙන් රජයට ගෙවිය යුතු බද්ද මේකට අපි කිව්වා මතරම ජිබක. මොකද්ද කිව්වේ? මතරම ජිබක. එහෙමනම් හතරවෙනි උත්තරේ තියෙනවා සැඟවී සිටි අපරාධකරුවන් අල්ලා ගන්නා තෙක් ඔවුන් ජීවත් වූ ගම්වල වැසියන්ගෙන් අය කරන ලද්දකි. මොකද්ද මේ? මේක තමයි ගෘහ දණ්ඩ බද්ද. එහෙනම් ගෘහ දණ්ඩ බද්ද කියන්නේ මොකද්ද පුතේ? සැඟවී සිටි අපරාධකරුවන් අල්ලා ගන්නා තෙක් ඔවුන් ජීවත් වූ ගම්වල වැසියන්ගෙන් අය කළ බද්ද. මොකද මේ බද්දට කිව්වේ? ගෘහ දණ්ඩ බද්ද. මං හිතනවා ඔබට මේක මතකයට තියේවි කියලා. එහෙමනම් අපි බලමු ඊළඟ ප්‍රශ්නය පුතේ 15 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලාංකික රජවරු කීප දෙනෙකුගේ නම් පළවන තීරුවේද ඔවුන්ගේ රාජධානි දෙවන තීරුවේද දැක්වේ. පළවන තීරුවේ අනුපිළිවෙලට දෙවන තීරුව ගැලපූ විට නිවැරදි පිළිතුර කුමක්ද? එහෙමනම් මෙතන පැහැදිලිවම තීරු දෙකක් තියෙනවා. පළවන තීරුවේ තියෙනවා රජවරු කීප දෙනෙක්, දෙවන තීරුවේ තියෙනවා ඔවුන්ගේ රාජධානි කීපයක්. එතකොට දැන් අපිට පැහැදිලිවම දීලා තියෙනවා පළමුවන විජයබාහු. එහෙනම් පුතේ පළවන විජයබාහු හිටියේ පොළොන්නරුවේ. ତොර පොළොන්නරුව අයිති වෙන්නේ B. එහෙනම් උත්තරේ මුලටම එන්න ඕනනේ B. මොකද පළවෙනි විජයබාහු පොළොන්නරුවේ හිටියේ නම් උත්තරේ මුලටම එන්න ඕන B. බලන්න පළවෙනි උත්තරේ තියෙනවා A C B. දෙවෙනි උත්තරේ තියෙනවා A D B. එතකොට ඒ උත්තර දෙකම පැහැදිලිවම වැරදිනේ. එහෙනම් පළවෙනි උත්තරේ වැරදි, දෙවෙනි උත්තරේ වැරදි. හැබැයි තුන්වෙනි උත්තරේ B මුලට තියෙනවා. හතරවෙනි උත්තරේ B මුලට තියෙනවා. දැන් අපිට 50ට 50 ඇවිල්ලා තියෙනවා. ඊළඟට බලන්න පුතේ දෙවන පරාක්‍රම බාහු. දෙවන පරාක්‍රම බාහු හිටියේ දඹදෙණියේ. එහෙනම් දඹදෙණිය අයිති වෙන්නේ C. දුටුගැමුණු හිටියේ අනුරාධපුරයේ. අනුරාධපුරයේ අයිති වෙන්නේ A. එහෙනම් උත්තරේ වෙන්නේ මොකද්ද? පළවෙනි විජයබාහු B, දෙවන පරාක්‍රම බාහු C, දුටුගැමුණු A, B C A. එතකොට උත්තරය තුන්වෙනි උත්තරේ. 16 වෙනි ප්‍රශ්නේ. පළවන විජයබාහු රජතුමාගේ සේවාව ඇගීමේදී ප්‍රමුඛත්වයේ දිය යුතු වැදගත්ම කරුණ කුමක්ද? ඔන්න හොඳ ප්‍රශ්නයක් පුතේ. මොකද මේ වගේ ප්‍රශ්න ගොඩක් දරුවෝ පටලවා ගන්නවා. මොකද මේකේ දීලා තියෙන හැම කරුණකම සත්‍යතාවයක් තියෙනවා, වැදගත්කමක් තියෙනවා. හැබැයි මේ වැදගත් දේ අතරින් ප්‍රමුඛතාවයේ මුල්ම තැනට එන්න ඕන මොකද්ද? ඒකයි අහලා තියෙන්නේ. බලන්න විවාහ සබඳතා මගින් අසල්වැසි රටවල් සමග සබඳතා ගොඩනගා ගැනීම. එහෙනම් පළවෙනි විජයබාහු රජතුමා මේ කාර්යය කළා. නේ? ඇයි? එයාට ඕන වුණා අනෙකුත් රටවල් සම්බන්ධතා ගොඩනගා ගන්න. එතකොට එයාගේ නංගි මිත්තා කුමරිය සරණ පාවා දුන්නා. තිලෝක සුන්දරී කියන බිසව ඇය ගෙන්වා ගත්තා. මේ තුලින් රාජ්‍යයන් දෙකක් සමග සබඳතා ගොඩනගා ගන්න ඔහුට පුළුවන් වුණා. ඊළඟට පිරිහීමට පත්ව තිබූ වාරි මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම. ඇත්තනම් පුතේ පළවෙනි විජයබාහු රජතුමා රජ වෙනකොට ලංකාවේ වාරි කර්මාන්ත විශාල පිරිහීමකට ලක් වෙලා තිබුණා. මොකද සොලී ආක්‍රමණ මේවා පදනම් කරගෙන විශාල පිරිහීමක් තිබුණා. ඒ නිසා එයාට අලුතෙන් මේ වැව්වමුණු හදන්න ඕන උනේ නෑ. එයා මොකද කරේ? අන්න අර පිරිහිච්ච වාරි කර්මාන්ත නැවත ප්‍රතිසංස්කරණය කළා. දැන් පැහැදිලි මං හිතන්නේ ඔයාලට මං කියන දේ. ඊළඟට බලන්න පුතේ
තුන්වෙනි පිළිතුර විදේශීය පාලනයෙන් මෙරට මුදවාගෙන රට එක්සේසත් කිරීම. ඔව්. ඔය පළවන විජයබාහු රජතුමා කාචරගාමේ රජ වෙලා අවසානයේදී රාජ්‍ය බලය තහවුරු කරගන්න රුහුණේ මානාවුලුපුරය නැත්තම් මහානාගහුල කියන ප්‍රදේශයේ ඉඳලා කියන්නේ මගේ ඇත්තටම කියනවා නම් ගම කිට්ටුවමයි පුතේ. මේ මහානාගහුල තියෙන්නේ. එතකොට මේ ප්‍රදේශයේ ඉඳලා සේනාව සංවිධානය කරගෙන ඊට පස්සේ පොළොන්නරුවට ගිහිල්ලා පොළොන්නරුව වට කරලා සොලීන් විනාශ කරලා රාජ්‍ය බලය ලබා ගත්තා. නටබුන්ව තිබූ විහෙර විහාර පිළිසකර කිරීම. ඇත්තටම රජකම ලබා ගත්තට පස්සේ මේ නටබුන්ව තිබිච්ච විහෙර විහාර පිළිසකර කරා. හැබැයි පළවෙනි එක ගත්තත් දෙවෙනි එක ගත්තත් හතරවෙනි එක ගත්තත් මේ සියලුම ක්‍රියාවන් යටත් වෙනවා මොකටද? තුන්වෙනි උත්තරේට. ඒ කියන්නේ විදේශීය පාලනයෙන් මෙරට මුදවාගෙන පොළොන්නරුවේ රජ වුණේ නැත්තම් එහෙම නොකළා නම් ඔහුට කවදාකවත් ලැබෙන්නේ නැහැ මේ අනිත් ක්‍රියාවන් තුනම සිද්ධ කරන්න. ඒ නිසා පුතේ වැදගත්ම දේ තමයි මොකද්ද? විදේශීය පාලනයෙන් මෙරට මුදවාගෙන රට එක්සේසත් කිරීම තුන්වෙනි පිළිතුර. ඊළඟ බලන්න පුතේ 17 වෙනි ප්‍රශ්නය. ක්‍රිස්තු වර්ෂ 15 වන සියවස මැදදී ක්‍රිස්තියානි සහ මුස්ලිම් භක්තිකයින් සටන් කළේ කුමන නගරයේ අයිතිය ලබා ගැනීම සඳහාද? 15 වන සියවස මැදදී ක්‍රිස්තියානි හා මුස්ලිම් භක්තිකයින් මේ කතා කරන්නේ පුතේ කුරුස යුද්ධ පිළිබඳව. පිළිතුරු දීලා තියෙනවා මෙහෙම. අංක 1 ජෙරුසලම, අංක 2 කොන්ස්ටාන්තිනෝපලය, අංක 3 රෝමය, අංක 4 වෙනීසිය. එමනම් දැන් අපි බලමු චුට්ටක්. වෙනීසිය, කොන්ස්ටාන්තිනෝපලය, ජෙරුසලම, රෝමය. මං කියවනේ මේ කුරුස යුද්ධ කියලා. එහෙනම් කුරුසය අදාළ වෙන්නේ ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන පූජනීය මධ්‍යස්ථානය. අපි දන්නවා නබිනායක මොහමඩ්තුමා ඉස්ලාම් අධිරාජ්‍යය නැත්නම් ඉස්ලාම් රාජ්‍යය නිර්මාණය කරනවා. ඇත්තටම මක්කම ඉපදිච්ච මෙතුමා මක්කමින් මදීනා නගරයට පිටුවහල් කරනවා. ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ කේන්ද්‍ර කරගෙන පසුව රාජ්‍යයක් නිර්මාණය කරනවා. ඊට පස්සේ ඔහුට පස්සේ බිහිවෙච්ච කලීෆාවරු ඉස්ලාම් අධිරාජ්‍යයක් බවට පත් කරනවා. මේ ඉස්ලාම් අධිරාජ්‍යයක් බවට පත් කිරීමේදී ඒ අවට ක්‍රිස්තියානි ප්‍රදේශ යටත් කරගන්නවා. අන්නේකේ ප්‍රතිඵලයක් හැටියට පුතේ ජෙරුසලම යටත් වෙනවා ඉස්ලාම් අධිරාජ්‍යයට. ඒ නිසා වසර 300ක කාලයක් ජෙරුසලම බේරා ගැනීමේ පරමාර්ථයෙන් යුද්ධ මාලාවක් සිද්ධ වෙනවා. මේ යුද්ධ මාලාවට අපි කියනවා කුරුස යුද්ධ කියලා. එහෙමනම් ඇත්තටම 17 වෙනි ප්‍රශ්නය 15 වෙනි සියවස මැදදී ක්‍රිස්තියානි සහ මුස්ලිම් භක්තිකයින් සටන් කළේ කුමන නගරයක් ලබා ගැනීම වෙනුවෙන්ද? ජෙරුසලම. උත්තරය 1. හොඳයි පුතේ. එහෙමනම් 18 වෙනි ප්‍රශ්නේ බලමුකෝ. පහත A හා B ප්‍රකාශයත් ඇසුරෙන් පිළිතුරු සපයන්න. A ආනයන අපනයන ආර්ථිකයක් බිහිවීම. B මුදල් භාවිතය ප්‍රචලිත වීම. යුරෝපයේ ඇති වූ පුනරුදය. මේ දෙකම පුතේ පුනරුදයේ ප්‍රතිඵල. එහෙනම් අපෙන් අහනවා ශ්‍රී ලංකාව කෙරෙහි ඇති කළ බලපෑම සම්බන්ධයෙන් A හා B සත්‍ය වේ. A සත්‍ය වන අතර B අසත්‍ය වේ. A හා B අසත්‍ය වේ. A අසත්‍ය වන අතර B සත්‍ය වේ. දැන් බලන්න යුරෝපයේ ඇති වූ පුනරුදයේ ලංකාවට ඇති කළ බලපෑම. ලංකාවේ ආනයන අපනයන ආර්ථිකයක් ඇති වෙන්නේ පුතේ මේක ප්‍රතිඵලයක් හැටියට. එහෙනම් අනිවාර්යයෙන්ම ඒ සත්‍යයි. ලංකාවේ ඈත අතීතයේ ඉඳලා මුදල් තිබුණා. හැබැයි පුතා මතක තියාගන්න මුදල් භාවිතය විශාල වශයෙන් ප්‍රචලිත වුණේ නැහැ. එහෙනම් මුදල් භාවිතය විශාල වශයෙන් ප්‍රචලිත වුණේ ඔය පුනරුදයෙන් ඇති කළ බලපෑම නිසා. ඒ කියන්නේ යුරෝපීය ජාතීන් ලංකාවට ඇවිල්ලා ඔවුන් වෙළඳ කටයුතු වල නියැලිලා ඒ ඇති වෙච්ච බලපෑමත් එක්ක තමයි. ඒ නිසා උත්තරය 1
A හා B සත්‍ය වේ. ඒ සිට D දක්වා ප්‍රකාශය ඇසුරෙන් 19-20 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ඔන්න පුතේ නැවතත් තියෙනවා බැඳිච්ච ප්‍රශ්න දෙකක්. දැන් ඔබ මේ මොහොත වෙනකොට බැඳුණු ප්‍රශ්න 6ක් තිබුණා. මේ ප්‍රශ්න 6ේ විශේෂත්වය තමයි එක ප්‍රශ්නයක පිළිතුර වැරදුනොත් පිළිතුරු දෙකම වැරදි. ඒ නිසා ප්‍රශ්න පත්‍රයේදී විශේෂයෙන්ම මෙන්න මේ විදිහේ ප්‍රශ්න සාකච්ඡා කිරීම නැත්නම් පිළිතුරු ලිවීමේදී ඔබ වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. දැන් බලමු. A ටිකිරි කුමරු විසින් මුල්ලේරියාවේදී පෘතුගීසීන් පැරදවීම. ඔබ අහලා තියෙනවා ටිකිරි කුමාරයා මුල්ලේරියා සටන. නිතර නිතර සීතාවක රණබෙර ඇසුනා කොළඹ කොටුවේ බලල් මසුත් ගිනි ගණන් වුණා මුල්ලේරියා වෙලේ වතුර ලයට හැරවුණා ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා. පුතේ එහෙනම් ඔන්න ටිකිරි කුමාරයා මේ රාජසිංහ නමින් රජ වෙන්නට බලපෑවේ මුල්ලේරියා සටන. මුල්ලේරියා සටනේදී ඔහු පෘතුගීසීන් පරාජය කරලා ජයග්‍රහණය ලබනවා. ඊළඟට B පෘතුගීසීන් විසින් රැජින ලෙස කුසුමාසන දේවිය නම් කිරීම. C මායාදුන්නේ ආරම්භක පාලකයා වීම. D මහා ස්ථාන කුමරු විසින් රන්දෙනි වලදී පෘතුගීසීන් පැරදවීම. දැන් අපෙන් අහනවා මෙන්න ප්‍රශ්නය 19 සීතාවක රාජධානිය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශ දෙක ඇතුළත් පිළිතුරු කුමක්ද? පළවෙනි ප්‍රශ්නය ගත්ත ගමන්ම ටිකිරි කුමාරයා රජ වෙන්නේ සීතාවක. එහෙනම් පුතේ පළවෙනි ප්‍රශ්නෙට තියෙන්න ඕනේ A නේද? A තියෙන්න ඕන උත්තරේ. පළවෙනි උත්තරේට A තියෙනවා. දෙවෙනි උත්තරේට A තියෙනවා. තුන්වෙනි උත්තරේ A නෑ. හතරවෙනි උත්තරේ A නෑ. ඒ නිසා දැන් අපි 50ට 50 ආවා. 3 හා 4 දෙකම වැරදි. ඊළඟට බලන්න දරුවනේ B පෘතුගීසීන් විසින් රැජින ලෙස කුසුමාසන දේවිය නම් කිරීම. අපි දන්නවා අර පෘතුගීසීන් බලාපොරොත්තු වුණ උඩරට රාජ්‍ය අල්ලගන්න. හැබැයි පළවෙනි මලධර්ම සූරිය රජවීමත් එක්කම ඔවුන්ට ඒ අවස්ථාව නැති වෙලා ගියා. ඒ නිසා ඔවුන් උත්සාහ දැරුවා නැවත කෙසේ හෝ උඩරට අල්ලගන්න. ඒකට ඔවුන් යොදාගත්ත උපක්‍රමයක් තිබුණා. ඒ තමයි කුසුමාසන දේවී කුමරිය උඩරට අරගෙන ගිහිල්ලා උඩරට රැජින වශයෙන් නම් කරා. එතකොට දැන් අපිට පැහැදිලි මේ සිද්ධියේදී B උඩරට රාජධානියට අයිති. එහෙනම් දැනට උත්තරේ හොයලා ඉවරයි පුතේ. උඩරට B නම් උත්තරේට B තියෙන්න බෑ. එහෙනම් පළවෙනි උත්තරේ B තියෙනවා. දැන් ඔබ උත්තරේ හොයලා ඉවරයි. උත්තරේ 2 A සහ C. බලන්න අපි සම්පූර්ණ පිළිතුර දැනගත්තේ නෑ. අපි බොහොම පොඩ්ඩක් දැනගත්තා. මේ දන්න ඩිංගෙන් ටක් ගාලා උත්තරේ ගලපගත්තා. කාලය කොච්චර ඉතිරි කරගන්න පුළුවන්ද ප්‍රශ්න පත්‍රයක? ඔයාලා කරන්නේ මුළු ප්‍රශ්න පත්‍රයේ දිගට හරහාට කියෝ එහාට මෙහාට එහෙම දඟලන්න එපා. බොහොම සරලයි පුතේ පිළිතුරු ලිවීමේ ක්‍රමය. එහෙනම් බලන්නකෝ දැන් මායාදුන්නේ ආරම්භක පාලකයා වීම. මායාදුන්නේ ආරම්භක පාලකයා වුණේ සීතාවක ටිකිරි කුමාරයාගේ තාත්තා. ඒ නිසා පුතේ A සහ C පැහැදිලිවම 19 වෙනි ප්‍රශ්නේ පිළිතුර. එහෙනම් 20 පෘතුගීසීන් විසින් රැජින ලෙස කුසුමාසන දේවිය පත් කිරීම. මහා අස්ථාන කුමරු විසින් රන්දෙනිවලදී පෘතුගීසීන් පැරදවීම. තොර මහා ස්ථාන කුමාරයා තමයි පස්සේ කාලෙක දෙවෙනි රාජසිංහ නමින් පත් උනේ. 1630 තමයි මේ සටන සිද්ධ උනේ. එහෙමනම් දැන් පිළිතුර සොයාගෙන ඉවරයි අපි. මොකද්ද B සහ D.